හරි. දැන් අපි අද ගෙනහලා තියෙනවා වෙළඳ පොලේ වැඩිපුරම විකිරෙන වර්ගයේ කැට්ලොයි වර්ග කිහිපයක් ඔයගලන්ට පෙන්නන්න. මොකද දැන් අද ඉඳන් අපි මේ ස්ටෙප් බයි ස්ටෙප් එහෙම නැත්නම් පියවරෙන් පියවර අපි බලාපොරොත්තු වෙනවා කැට්ලොයි වර්ග ගැන ඔයගලන්ට දැනුවත් කරන්න. ඊට පස්සේ ෆිලර් එකක්. කොහොමද ෆිලර් එකක් ආලේප කරන්නේ සහ ෆිලර් එකක් කොහොමද පාවිච්චි කරන්නේ? ඊට පස්සේ පේන්ට් එකක් කොහොමද පාවිච්චි කරන්නේ? ලැකර් එකක් කොහොමද පාවිච්චි කරන්නේ කියලා දිගින් දිගටම අපි වීඩියෝස් වලින් ඔයගලන්ට දැනුවත් කරනවා. ඒකෝර අද අපි ඉස්සෙල්ලාම මේ කැට්ලොයි වර්ග ගන්න තමයි අපි යන්නේ. මෙතන තියෙනවා ලංකාවේ වැඩිපුරම විකිරෙන වර්ගයේ කැට්ලොයි වර්ග කිහිපයක්. මේක තමයි ඒකින්ද තව වර්ග කිහිපයක් තියෙනවා. නමුත් වැඩිපුරම අපේ පින්තාරු කරුවන් ඇවිල්ලා ඉල්ලන වර්ගයේ කැට්ලොයි වර්ගයක් තමයි මෙතන තියෙන්නේ. එතකොට අපි කැට්ලොයි එක ගැන ඉස්සෙල්ලා කතා කරන්න ඉස්සෙල්ලා මේකේ පොඩ්ඩක් අතීතයට ගියොත් මුලින්ම අපේ පරණ මේ වීඩියෝ එක බලන පරණ බාසුන් නැහැලා මහත්තයලා දැක්කොත් ඒගොල්ලන්ට මතක ඇති ඊයන් වලින් තමයි ඉස්සෙල්ලා පෑවේ. කැට්ලොයි කියලා දෙයක් තිබ්බේ නැහැ. තහඩුව පාහන ඊයන් වලින් පරණ මයිනර් එකක් එහෙම සුද්ධ කරනකොට දකිනවා අපි ඊයන් වලින් තමයි පාහලා තියෙන්නේ. එතකොට ඊට පස්සේ තමයි කාලයක් ගිහිල්ලා මොකද ඒක ශරීරයට හොඳ නැති හින්දා පස්සේ ඊයන් ලෙඩ් කියලා අපි කියනවා. ඒතකොට ලෙඩ් අපේ ශරීරයට අහිත කර හින්දා ක්‍රමයෙන් ඊට පස්සේ තමයි අපි මේ කැට්ලොයි කියන එකට පුරුදු වෙන්නේ. ඒතකොට දැන් කැට්ලොයි කිව්වහම ඉස්සෙල්ලාම අපිට මතක ඇති අර ගල් කැට්ලොයි කියලා තියෙනවා. කපන්න හරිම අමාරුයි සෑන් කර කියන්නේ කොලෙන් කපා ගන්න බෑ කියත් පටියෙන් ඉස්සෙල්ලාම මට්ටම් කරලා ඊට පස්සේ කොලෙන් කපලා ඊට පස්සේ තමයි අපි කැට්ලොයි එක හදාගත්තේ. පර්පස් එක හදාගන්නේ. නමුත් දැන් ඊට පස්සේ කාලයක් ගිහලා අවුරුදු 2000 2003 4 වගේ කාල වෙනකොට කැට්ලොයි එක ආව කපන්න ලේසි වෙන්නේ. ඊට පස්සේ කහ පාට කැට්ලොයි. ඒ කියන්නේ ඉස්සර තිබ්බේ අලු පාට වගේ කැට්ලොයි තමයි තිබ්බේ. දැන් තියෙන්නේ කහ පාට. ඔක්කොම ක්‍රීම් පාට වගේ කැට්ලොයි තමයි මේ කපන්න ලේසි ඊසි කට් කියන මේ ක්‍රමයට තමයි දැන් කැට්ලොයි එන්නේ. එතකොට මෙතන අපි මෙතන තියෙන වර්ග කිහිපයක්. දැන් සමහරක් අය කියනවා දැන් පින්තාරු කරුවෝ ඉන්නවා අපි හිතමුකෝ මේ බ්‍රෑන්ඩ් එක කියලා. මම නමක් සඳහන් කරන්නේ බ්‍රෑන්ඩ් එක කියලා. මෙතකොට මේ බ්‍රෑන්ඩ් එක ගත්තාම ඒගොල්ලන් ඇවිල්ලා කියනවා මේක තමයි යාට ලේසිම කපන්න කියලා. ඊට පස්සේ මේ බ්‍රෑන්ඩ් එක ගත්තොත් සමහරක් අය කියනවා මේක තමයි ලේසිම කියලා. දැන් මේ වගේ දැන් දෙන්නෙක් තුන් දෙනෙක් ගත්තොත් ඒගොල්ලන් පුරුදු වෙලා තියෙනවා කැට්ලොයි වර්ග කිහිපයකට. මේක කපන්න ලේසි මේක කපන්න අමාරුයි. දැන් අපි ඇත්තටම ඔයක හොයාගෙන ගියාම ගොඩක් වෙලාවට වෙන්නේ මේ සමහරක් වෙළඳ ආයතන වලින් විකුණනකොට මේ කැට්ලොයි වලට මේ අදාළ ටියුබ් එක නෙමෙයි දෙන්නේ. එතකොට මේ අපි හිතන්නකෝ මේක එන්නේ මේ ටියුබ් එක එන්නේ මේ වර්ගයට. එතකොට මේක වගේ කැට්ලොයි එකකට දුන්නොත් ඒ මව් කම්පැනි එක කියන්නේ ඒකට අදාළ මේකම දෙන්න කියලා. එතකොට සමහරක් වෙලාවට මේ සංයුතිය හරියට ගියේ නැත්තම් මේක කැපෙන්නේ නැහැ. එහෙමත් නැත්නම් ඒක හાર્ඩ් වෙන්නේ හරියට මේ හයි වෙන්නේ නැහැ. එහෙම වුණාම සමහරක් අය කියනවා කැට්ලොයි එක පාවිච්චි කරනකොට මේ කැට්ලොයි එකේ අපිට මේක කැපෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඒගොල්ලන්ට දාන්න බෑ ඉක්මනට වේලෙනවා මේ ප්‍රශ්නේ නෝ. අනිත් එක තමයි කැට්ලොයි එකක් පාවිච්චි කරනකොට වේලීම ගැන අපි කතා කරොත් දැන් මේ එක කැට්ලොයි එකක් මොනම වර්ගයක ගත්තත් සාමාන්‍යයෙන් අපි කොටස් 30කට එක කොටසක්. අපි සාමාන්‍යයෙන් ඉගෙන ගන්නකොට කියනවා මේ කඩලට 30ක ප්‍රමාණයකට එක කඩලටයක ප්‍රමාණයක් හાર્ඩර් දාන්න කියලා. දැන් වැහි දවස්වලදී අපි දන්න අපේ පින්තාරු කරුවෝ වැඩිපුර හાર્ඩනර් ටිකක් දානවා අර ඉක්මනට වේලෙන්නේ. මොකද අවුව ගතිය අඩු හින්දා. ඉතින් එහෙම උණයි කියලා මේක මේ දෙයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේකට අපි කැට්ලොයි මේ හાર્ඩනර් එකක් පාවිච්චි කරනවා. හાર્ඩනර් එක හදනකොට බෙන්සල් ෆොරොක්සයිඩ් කියලා තියෙනවා අපේ කෙමිකල් එකක්. ඒ බෙන්සල් ෆොරොක්සයිඩ් සහ ඒ ප්‍රමාණය අවශ්‍ය ප්‍රමාණයට විතරයි ගන්නෙ. එතනින් එහාට අපි කොයිතරම් මේකට වැඩිපුර දැම්මයි කියලා ඉක්මනට වේලුණාට ඒක පාවිච්චි වෙන්නේ නැහැ. ඊට පස්සේ වෙන්නේ මොකද්ද? අපි ගැහුවට පස්සේ සුදු හේකට සමහරක් අය කියනවා මේක පැල්ලම් ආවා. ඊට පස්සේ මේ එක මේ මාක්ස් එනවා. ඒ වගේ දේවල් වෙනවා. ඉතින් එහෙම වෙන්න හේතුව තමයි මේ අපි ඕනට වැඩිය මේ හાર્ඩ්නර් එක පාවිච්චි කරන්නත් වැඩක් නැහැ. එහෙම දැම්මයි කියලා ඉක්මනට වේලුණාට කැට්ලොයි එක අපත යන එක විතර වෙන්නේ. අපි හිතන්නකො ප්‍රමාණයක් ගන්නවා. ඒකට කැට්ලොයි හાર્ඩ්නර් වැඩිපුර දාලා එකපාරක් අදිනකොට ඉතුරු ටික හයි වුණොත් අපරාධනේ මුදල අපරාධ. ඉතින් ඒ වගේ හැමතිස්සෙම කල්පනා කරන්න කැට්ලොයි එකක් අපි ගන්නකොට විශේෂයෙන් ප්‍රධානම දේ තමයි හાર્ඩ්නර් එක උගලන් හරියටම කම්පැනි හાર્ඩ්නර් එක මත කියලා බලලා ඉල්ලලා ගන්න. ඊළඟ තමයි මේ හાર્ඩ්නර් එකේදී ප්‍රමාණය මම කිව්වා වගේ කඩලට 30ක ප්‍රමාණයකට එක කඩලටක ප්‍රමාණයක් වගේ ප්‍රමාණයක් හැමතිස්සෙම ඔයගොල්ලන්ගේ ඔළුවේ තියාගෙන කරන්න. එතකොට දැන් මේ නිපොන් මම මේක කියන්නම්. මේ නිපොන් කම්පැනි එක නම් එවනවා. මේ ඉතින් ඔයගොල්ලන්ගේ මේ ඉතින් Next Cremila 2K polyester putty hardner. දැන් මේ ඉතින් 2K polyester putty. ඒ කියන්නේ මේ බ්‍රෑන්ඩ් එකට මේක විතරමයි දෙන්න ඕනේ. වෙන එකක් දෙන්න බෑ. ඒතකොට මේගොල්ලන්ගේ මේක නෙවෙනවා. මේ ඉතින්
ඒ විදිහට මේකේ මැනුෆැක්චර් ඩේට් එක ඔක්කොම ගහලා තියෙනවා. එතකොට මේ එක්ස්පයර් වෙන ඩේට් එක ගහලා තියෙනවා. මෙන්න මේ ආකාරයට හරියටම මේක හරියට බලලා ඔයගොල්ලන් ගන්නවා නම් ගොඩක් වෙලාවට ගොඩක් ප්‍රශ්න අඩු වෙනවා. මේ ප්‍රශ්න අඩු වෙනවා මේ විදිහට පාවිච්චි කරනවා. ඉතින් මං හිතන්නේ ඔයගොල්ලන් දැන් පේනවා මෙතන කැට්ලොග් වර්ග කිහිපයම. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලන් මං හිතනවා ටිකක් අපේ මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට යම්කිසි දැනුමක් ලැබෙන්නේ නැති කියලා. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලන් කැට්ලොග් එකක් පාවිච්චි කරනකොට මේ දේවල් ගැන පොඩි දැනුමක් ඇතුව කරොත් ඔයගොල්ලන්ට පුළුවනි මේ හරියට අර මං කිව්වා වගේ කැට්ලොග් එක කපා ගන්න ලේසි වෙනවා. ඒ වගේම දාන්න ගියාමත් ඒක කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අනිත් එක තමයි පේන්ට් කරාට පස්සේ පැල්ලම් එන ඒ වගේ දේවල් වලුත් ගොඩක් ඔයගොල්ලන්ට දෙයක් උදව්වක් වේවි මේ අපේ වීඩියෝ එකේ.